ආයුබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ අපේ හොස්ටල් එක ගැන පොඩි විස්තරයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහවැලිගඟ ආසන්නයේම පිහිටලා තියෙන හරි ලස්සන නේවාසිකාගාරයක තමයි අපි ඉන්නේ. ඉතින් ඔයාලත් එන්නකෝ අපේ හොස්ටල් එක මොන වගේද කියලා බලන්න. අපේ හොස්ටල් එකේ නම තමයි රාමනාදන් ශාලාව. හැබැයි ඉතින් අපි ආදරයට කියන්නේ එකට පුංචි නාදන් එක කියලා. මේ ඔයාලට පේන්නේ උදේට නාදන් එකේ මිදුල ලස්සනට පේන විදිහ. ඔයාලට පේනව නේද? වතුර මල එහෙම ඇරලා ලස්සනට තියෙනවා. මේ නේවාසිකාගාරේ ළමයි විශාල සංඛ්‍යාවක් නේවාසික පහසුකම් ලබනවා. මෙහෙම පාරෙන් ඉස්සරහට ආවහම තමයි රාමනාදන් ශාලාව වගේම සරසවි මැදුරක් තියෙන්නේ. දැන් ඔයාලට පේනව නේද? මෙතනින් දකුණු පැත්තට තියෙන පාර. එතනින් තමයි සරසවි මැදුරට යන්නේ. මෙතනින් උඩ තමයි අපිට හෙල්ත් සෙන්ටර් එක තියෙන්නේ. අපිට ලෙඩක් හැදුනහම අවශ්‍ය බෙහෙත් ගන්න එතනින් උඩට ගියහම හෙල්ත් සෙන්ටර් එක තියෙනවා. මේ පාරෙන් තමයි සරසවි මැදුරට යන්නේ. අපි දැන් කෙලින්ම යමු නාදන් එක බලන්න. මෙහෙම යනකොට ඔයාලට පේනවනේ ලස්සනට මල් වවලා තියෙනවා. හරිම ලස්සනයි. උදෙන්ම ඉර පායලා අවුව වැටිලා හරිම ලස්සනට තියෙනවා. අපි යමුකෝ ඇතුළට කොහොමද කියලා බලන්න. මෙහෙම තමයි ඔන්න අපේ නාදන් එකේ ඉස්සරහ ලස්සනට පේන්නේ. ඔයාලට පේනව නේද? අපේ ඉස්සරහ මිදුල කොච්චර ලස්සනයිද කියලා. මල් වවලා හරිම ලස්සනට ගානට තනකොළ කපලා හැඩතල රටා මවලා හරිම ලස්සනට තමයි මිදුල තියෙන්නේ. නාදන් එකට ඇතුළු වෙද්දිම හරිම සිතට සැනසීමක් දැනෙනවා. මේ ලස්සන පරිසරය දැක්කහම. ඔන්න ඔහොම යනකොට දකුණු පැත්තට හැරුණහම තමයි කැන්ටිම තියෙන්නේ. මම ඔයාලට ඒක අන්තිමට පෙන්නන්නම්කෝ. මේ දැන් ඔන්න අපි ඇතුළු වුණාට පස්සේ මෙතන තියෙන්නේ ස්ටඩි ඒරියා එකක්. ළමයින්ට ඇවිල්ලා පාඩම් කරන්න තමයි මෙතන තියෙන්නේ. ලස්සනට මේස තියලා තියෙනවා. මේස උඩින් ෆ්ලවර්ස් තියලා තියෙනවා. ඔහොම යනකොට කෙලින්ම යනකොට අපිට ලස්සනට හම්බ වෙනවා අපේ පළවෙනි මැද මිදුල. මේ වගේ මැද මිදුල් 3ක් තියෙනවා. මේක තමයි අපේ පළවෙනියෙන්ම හම්බ වෙන මැද මිදුල. ඔයාලට පේනව නේද? තට්ටු 4ක් තියෙනවා. අපි යන්කෝ බලන්න ඔහොම ඉස්සරහට. මේ ස්ටඩි ඒරියා එකට මෙහා පැත්තෙන් තමයි අපි යන්නේ. මැද මිදුලයි ස්ටඩි ඒරියා එකයි අතර තියෙන කෑල්ලෙන් තමයි මම ඔයාලව එක්කන් යන්නේ බලන්න. ඔන්න අපේ බහුසුර තල්ලු ටිකකුත් ඉන්නවා. පේනව නේද? එයාලත් ඉතින් අපිට හරි ආදරෙයි. අපිත් හරි ආදරෙයි එයාලට. මෙහි පැත්තෙන් මෙහෙම යන්නත් පුළුවන්. ඔයාලට පේනවනේ. අපි මේ පැත්තෙන් යන් උඩට නගින්න. මේ ටිකෙන් අපේ සිකියුරිටි මාමලා එහෙම ඉන්නේ. එහා පැත්තෙන් එළියෙන් කතා කරන්න පුළුවන් ළමයින්ට රැට එහෙම හදිස්සියක් වුණාම. ඇත්තට මේක ගොඩක් වටිනවා. අපි මෙහෙම යම් පඩිපෙළ නැගලා. ඔහොම පඩිපෙළ නැගලා යනකොට අපිට හම්බ වෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එක. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා අපිට ලොකු ස්ටඩි ඒරියා එකක්. දැන් ඔයාලට පේනව නේද? ළමයි මේකේ ස්ටඩි කරන ගමන් ඉන්නේ. මේ දවස්වල අපිට එන්ඩ් එක්සෑම් නේ. ඉතින් ළමයි හැමතිස්සෙම ඉන්නවා. දැන් එක්සෑම් එකට ගිහින් හින්දා තමයි මෙහෙම හිස් වෙලා තියෙන්නේ. නැත්තම් මේක පිරීලා ඉන්නවා ළමයි. මේ මෙතනින් අපිට දැන් ආයෙමත් අපි පල්ලෙහාදී දැක්ක ලස්සන මැද මිදුල මෙතනින් බලන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සනට පේනවා. ඉස්සරහා මිදුල මේ තියෙන්නේ. ඇත්තට මේක හරිම ලස්සනට තියෙනවා. උඩ ඉඳලා බලනකොට හරිම ලස්සනයි. පාඩම් කරලා මහන්සි වුණාම නිකන් ස්ට්‍රෙස් එකක් වගේ ආවහම මෙතනින් ඇවිල්ලා මේ මිදුල බලාගෙන ඉන්නකොට හිතට හරිම සහනක් දැනෙනවා. අපි එහෙනම් යන්කෝ උඩට. අපි දැන් ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. මෙහින් අපි උඩට යනකොට අපිට බලන්න පුළුවන් තර්ඩ් ෆ්ලෝර් එක. තර්ඩ් ෆ්ලෝර් එකත් හරිම ලස්සනයි. ඔහොම යන්කෝ උඩට. ඔන්න මේ තියෙන්නේ කිරීම තර්ඩ් ෆ්ලෝර් එක. මෙතන ටීවී එකක් තියෙනවා. ළමයින්ට ඉඳගෙන ඉන්න තියෙනවා. ඔතන තමයි අපිට වැදගත්ම දේ තියෙන්නේ.
මේ තියෙන්නේ අපේ බුදු මැදුර. මේක තමයි අපේ හෝල් එකට තියෙන බුදු මැදුර. හරිම ලස්සනයි. මේ බලන්නකෝ ලස්සනට ළමයි මල් පහන් පූජා කරලා උදෙන්ම ගිහිල්ලා විභාගෙට. පේනව නේද? හරිම ලස්සනට තියෙනවා. එතන බුදු පිළිම ඒව තියෙනවා. ඒ වගේම මෙතන ගණදෙවි පිළිමයක් තියෙනවා. දැක්කනේ ළමයි ඒවට හඳුන් කූරු පත්තු කරලා හරිම ලස්සනට පිළිවෙලට තමයි තියාගෙන ඉන්නේ. මෙතනිනුත් අපිට පේනවා ලස්සනට මිදුල. පල්ලෙහා මිදුල. අපි දැන් ඉන්නේ 3rd floor එකේ. අපි දැන් ඔහොම ගියහම කෙලින්ම මේ මිදුලේ යන්නත් පුළුවන්. ඊළඟට දැන් මේ අපිට ආයේ පේන්නේ මං ඔයාලට පල්ලෙහාදී පෙන්නුවා නේද? මේ පළවෙනි මැද මිදුල. අපි ආවේ ස්ටඩි ඒරියා එකයි මැද මිදුලයි අතරින්නේ. ඒකින් ඇවිත් තමයි ඔන්න අපි උඩට නැග්ගේ. අපි දැන් ඉන්නේ 3rd floor එකේ. හරිද? ඔහොම අපි යන්කෝ ඉස්සරහට. මෙහෙම අපි ඉස්සරහට යන්කෝ. මෙහෙම යනකොට අපිට හම්බ වෙනවා 3rd floor එකට නගින්න පඩි පෙළක්. ඔන්න බලන්නකෝ. මං ඔයාලට තව ලස්සන කතාවක් කියන්නම්කෝ. අපි මුලින්ම ගිහිල්ලා බලලා ඉමුකෝ 4th floor එක මොන වගේද කියලා. 4th floor එක තියෙන්නේ කෑලි 2ක විතරයි. හැම එකෙම 4th floor එක නෑ. ඔයාලට තේරෙයි. මම පෙන්නන්නම්කෝ. ඔන්න දැන් අපි ඉන්නේ 4th floor එකේ. 4th floor එකෙන් බැලුවහම ඔය පේන්නේ අපේ දෙවෙනි මැද මිදුල. මං කිව්වනේ ඔයාලට මැද මිදුල් 3ක් තියෙනවා කියලා. මේ තියෙන්නේ අපේ දෙවෙනි මැද මිදුල. හරි ලස්සනට පේනව නේද? ඔන්න මං ඔයාලට කතාවක් කියන්නම් කිව්වනේ. මේ තියෙන්නේ අපේ ලිෆ්ට් එක. හරිද? හැබැයි දැන් නම් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒකට තියෙනවා පොඩි අභිරහස් කතාවක්. ඔයාලා මාත් එක්ක දිගටම ඉන්නකෝ. මං හිමීට ඒ විස්තරත් ඔයාලට අරන් එන්නම්. ඔන්න අපි දැන් ආයේ 3rd floor එකට ආවා. මෙහෙම කෙලින්ම යනකොට මෙතනිනුත් පේනවනේ ලිෆ්ට් එක. ඔහොම යනකොට දැන් අපි උඩට ගියහම දැක්ක නේද මැද මිදුල. ඉතින් මේ පේන්නේ ඒ මැද මිදුල තමයි. පේනව නේද? දැන් මේ ටිකේ මේ තණකොළ කපලා තණකොළේ ගොඩවල් ගහලා පුච්චලා තියෙන්නේ. ඒක තමයි ඔයාලට මේ කළු පාටට පේන්නේ. ළමයි පාඩම් කරනවා. පේනව නේද? ඔය පුටු තියලා තියෙන්නේ එහෙම ළමයි පාඩම් කරලා තියපු පුටු. මොකද මේ දවස්වල විභාගෙනේ. ඒක නිසා තමයි මේ ළමයි හැමතැනම පාඩම් කරන්නේ. අපිට එහා පැත්තට යන්න මේ මෙතනිනුත් පුළුවන්. මේ තියෙන්නේ මෙතනින් ගියහම එහා පැත්තට යන්න පුළුවන්. අපි කෙලින්ම ගිහින් බලමු. ඔන්න. මේ තියෙන්නේ තුන්වෙනි මැද මිදුල. මං කිව්වනේ ඔයාලට අපිට මැද මිදුල් 3ක් තියෙනවා කියලා. මේක තමයි තුන්වෙනි මැද මිදුල. පේනව නේද? ඔයාලට හිතා ගන්න පුළුවන් නේද ළමයි කී දෙනෙක් මේකේ නේවාසික පහසුකම් ලබනවද කියලා. ඔන්න මේ තියෙන්නේ පුටු තියලා. ඉතින් මේ ළමයි පාඩම් කරලා තමයි මේ පුටු තියලා තියෙන්නේ. ඔන්න දැන් අපි අපේ නාදන ශාලාවේ කෙරවලටම ඇවිත් තියෙන්නේ. ඊට කලින් පෙන්නන්නම්කෝ මම මේක. මම ඔයාලට කිව්වා නේද අභිරහසක් තියෙනවා කියලා. ඔන්න බලන්නකෝ ඔයාලටම දැක්කහම බය හිතෙන්නේ නැද්ද කියලා? ඔය තියෙන්නේ ලිෆ්ට් එක. හරිද? පේනව නේද? දැක්කහම බය හිතෙනවනේ. මම ඔයාලට මේකේ අභිරහස කියන්නම්කෝ. ඉස්සරහට මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඔන්න මේ කෙරවලටම ඇවිත් තියෙන්නේ. බලන්නකෝ කෙරවලින් පේන්නේ කොහොමද කියලා එළිය. හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඔය බලන්නකෝ ලස්සනට ඈතින් ගෙවල් පේනවා. හරිම ලස්සනයි. අපි යන්කෝ මෙහෙම කෙලින්ම ඉස්සරහට. ඔන්න අපි දැන් එහා පැත්තට යන්න තමයි හදන්නේ මැද මිදුලේ. මෙතන
අපේ හොස්ටල් රූම් ඇතුළෙන් තමයි යන්න තියෙන්නේ. කියන්නේ මැද්දෙන් දෙපැත්තෙම තියෙන්නේ මේ ළමයින්ගේ හොස්ටල් රූම්. ඒවා මැද්දෙන් තමයි යන්න තියෙන්නේ එහා පැත්තට. හරිම ලස්සනයි. ඔන්න බලන්නකෝ. එතනින් ගියාට පස්සේ අපිට පේනවා හරිම ලස්සන view point එකක්. මෙතන තියෙන්නේ ලස්සන කවුලුවක්. මේක හරියට නිකන් ගෝල් ෆේස් එක වගේ. එන හුළඟ ඔක්කොම මෙතනින් එනවා ඇතුළට. එතකොට හරිම ලස්සනයි. අර බලන්නකෝ අර ලස්සනට ඈතින් පේනවනේ ගෙවල්. ඔන්න මේ තියෙන්නේ මහවැලි ගඟ. අපේ හොස්ටල් එකට පිටිපස්සෙන් තමයි මහවැලි ගඟ ගලවගෙන යන්නේ. ඔය පේනව නේද කොළ පාටට තියෙන්නේ? අපි යන්කෝ ඉස්සරහට ඔහොම. අපි දැන් මේ හොස්ටල් එක වටේම වටයක් ගිහින් තමයි එන්නේ ඔන්න. මේ ළමයි පාඩම් කරනවා ඉතින්. ඔන්න මේ තියෙන තුන්වෙනි මැද මිදුල. ලස්සනයි නේද? හන්තාන් කඳු වැටියෙන් තමයි මේ පේන්නේ ලස්සනට. පාට පාටට පේනවා. හරි ලස්සනයි ඉතින් උදේම නැගිටලා මෙතනින් ඇවිල්ලා එළිය බලනකොට හරිම ලස්සන අත්දැකීමක් තමයි තියෙන්නේ. අය බලන්නකෝ ඉතින්. ඔන්න තියෙනවා හරි ලස්සනයි. බලන්න අහස නිල් පාට අහස. අර ඉර එළිය වැටිලා හරිම ලස්සනයි. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එක. මම ඔයාලට කිව්වනේ කැන්ටින් මම ඔයාලට අන්තිමට පෙන්නන්නම් කියලා. කැන්ටිම තියෙන්නේ පල්ලෙහාම ෆ්ලෝ එකේ තමයි. අපි මිදුලෙන් එනකොටම මම ඔයාලට කිව්වේ දකුණු පැත්තට ගියොත් කැන්ටිම තියෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ කැන්ටිම. හරිම ලස්සනයි නේද? බලන්නකෝ. ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්න තමයි හදන්නේ. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන මං එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනි හරිද? ඒ වගේම හැමෝම හිතට ගන්න ඕනේ හොඳට පාඩම් කරලා මමත් මේ වගේ විශ්වවිද්‍යාලයට යනවා කියලා. මං හැමෝටම ඒ වරම ලැබෙන්න කියලා සුබ පතනවා.